ඍණ 1 කියන සදිශ සංඛ්‍යාවට අපි බලමු. ඍණ 1 කියන සදිශ සංඛ්‍යාවට එකතු කරන්න ඕනේ ධන 4ක්. ඍණ 1 කියන සදිශ සංඛ්‍යාවට එකතු කරන්න ඕනේ ධන 4ක්. බලන්න මම ගන්නවා මුලින්ම සංඛ්‍යා රේඛාවක් එකකට. මම සංඛ්‍යා රේඛාව ඍණ 2කින් පටන් ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. හරි. දැන් බිංදුවෙන් පටන් අර ගන්නවා. අපි මුල්ම සදිශ සංඛ්‍යාව තියෙන ඍණ 1 මම බිංදුවේ ඉඳලා මුලින්ම යනවා ඍණ 1 තියෙන තැනට. මෙන්න මේ විදිහට කවයකින් යනවා. දැන් ඍණ 1ට එකතු කරන්න ඕනේ ධන 4ක්. මම ඉස්සලත් කිව්වා ධන නම් දකුණට ඍණ නම් වමට කියලා. එතකොට ධන 4ක් කියන්නේ දකුණට 4ක්. ඒ කියන්නේ මෙතන ඉඳලා දකුණට ඒකක 4ක් යන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ මේ 3 ගාවට. එහෙනම් මෙතන ඉඳලා මෙන්න මේ විදිහට ඊතලයකින් සඳහන් කරන අපි යන පැත්ත 3 ගාවට යනවා. දැන් අපි පටන් ගත්තේ බිංදුවෙන් අවසාන කලේ ධන 3යි. එහෙනම් බිංදුවේ ඉඳලා 3 ගාවට අපි පහලින් මේ විදිහට ඇඳලා ඒ ගිය පැත්තට ඊතලයේ දානවා. එහෙනම් එතන උත්තරේ වෙන්නේ ධන 3. පැහැදිලිද ළමයි?